ආයුබෝවන් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ සියලු දෙනා අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් ඔයගොල්ලන්ට අලුත් මාතෘකාවක් අරගෙන කතා කරන්න එන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට වැදගත් වෙයි කියලා හිතෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය වෘත්තිය සහ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා වැඩ කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගේ වෛද්‍ය වෘත්තිය ගැන උනන්දුවක් දක්වන අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවා. විශේෂයෙන් ඔයගොල්ලෝ මතක ඇති මේ පහුගිය දවසක මම වීඩියෝ එකක් කරා ඕස්ට්‍රේලියාවේ වැඩ කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරු සහ විශේෂ ඒ වගේම මේ ඉන්දියාව බංග්ලාදේශය ඒ වගේ අනිකුත් රටවල් වලින් ඇවිල්ලා ඉන්න ඉන්ටර්නැෂනල් මෙඩිකල් ග්‍රැජුවේට්ස් කියලා අපි හඳුන්වන අන්තර්ජාතික සුදුසුකම් ලැබූ වෛද්‍යවරු වැඩ කරද්දී ඒ තරම් ප්‍රෙෂර් එකක් නැද්ද, වැඩි ලෙඩ්ඩු බලන්නේ නැද්ද, ඔය වගේ මතිමතාන්තර කීපයක් ශ්‍රී ලංකාවේ පැතිරෙමින් තිබුණා පහුගිය දවස්වල. ඒ සම්බන්ධ යම් පැහැදිලි කිරීමක් මම පහුගිය වීඩියෝ එක කරා. ඒකත් බලන්න කියලා ඕගොල්ලන්ට යෝජනා කරනවා. ඒක කට්ටිය බලලා තිබුණා 500ක් විතර බලලා තිබුණා කාලයකට පස්සේ මම දාපු වීඩියෝ එකක් වෛද්‍ය වෘත්තිය ගැන. ඉතින් අද කතා කරන්නත් යන්නේ තවත් ඒ වීඩියෝෙම දිගුවක් වගේ අපිට ඒ වගේ ඒ පිට රටවලින් ඇවිල්ලා මේ රටවල වැඩ කරද්දී වැඩ කරන වෛද්‍යවරුන්ට යම් යම් අභියෝගතා එල්ල වෙනවා. ඔයගොල්ලෝ විශ්වාස කරයිද දන්නේ ඇත්තටම පහුගිය මම ඉස්සර කරපු වීඩියෝ වලත් එච්චර මේක පේන්නේ නැතුව තියෙන්නේ. මෙහෙට ඇවිල්ලා වෙනත් රටක සුදුසුකම් ලැබලා මේ රටට ඇවිල්ලා වැඩ කරනවා කියන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. ටිකක් අභියෝගාත්මක වැඩක්. අන්න ඒ ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඒන අභියෝග ගැන ටිකෙන් ටික අපි කතා කරමු. ශ්‍රී ලංකාවේ අපි වැඩ කරන්න පුරුදු වෙලා තියෙන විදියයි මෙහි වැඩ කරන විදියයි සංසන්දනය කරමින්. එතකොට ඒ අභියෝග ගැන ටිකෙන් ටික කතා කරමු. අද ටිකක් කතා කරන්න යන්නේ ඊටාම වැදගත් වෙන කැලි ටිකක් කොටස් ටිකක් ඒ ගැන තමයි මේ වීඩියෝ. ඉතින් පළවෙනිම දේ කියන්න ඕනේ ඕගොල්ලන්ට මතක ඇති 2019 20 21 කාලේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද ඒවා මේවා එක ගොඩාක් වෛද්‍යවරු රටෙන් පිට වෙනවා කියලා කතා පැතිර ගියා. ඇත්තටම පිටත් වුණා. එතකොට ඒ පිට වෙනවා කිව්වහම අපිට දැන් මේ රටේ ඉන්න බෑ, මේ අපිට මේ ඉඳලා වැඩක් නෑ, අපි යනවා කියලා හිතපු ගමන් එහෙම රටෙන් යන්න බෑ කියන එක අභියෝගයක්. අන්න ඒ ගැන තමයි මම කතා කරන්නේ දැන්. ඒ කියන්නේ ඒ අභියෝගයක් කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ අහලත් ඇති එක. අපිට දැන් ශ්‍රී ලංකාවේ සුදුසුකම් වෛද්‍යවරයෙක් කෙනෙකුට ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා වැඩ කරනවා කියවම එකපාරම මේ ගිය සතියේ හිතුවා මේ සතියේ මෙහි ඇවිල්ලා වැඩ කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ එකක් ඉංග්‍රීසි අධ්‍යාපන සුදුසුකම මෙහෙට කියන්නේ මෙහෙදි භාෂාව හැසිරවීමට අපිට පුළුවන් කියලා පෙන්වන්න ඉංග්‍රීසි අධ්‍යාපන සුදුසුකමක් හදාගන්න ඕනේ. ඒකට ඔයගොල්ලෝ අහලා ඇති IELTS, PTE, OET කියන විභාගවල යම් කඩින් ලකුණක් ගන්න ඕනේ. ඇත්තටම IELTS වල උදාහරණයක් කිව්වොත් ලකුණු ඇකඩමික් ස්ට්‍රීම් කියන එකෙන් ලකුණු 7කට වඩා ගන්න ඕනේ. සියලුම මේ කොටස් වලට කියන්නේ කියවීම, ලිවීම, ඇහුම්කන් දීම සහ උච්චාරණය කියන්නේ කතා බහ කිරීම, කොමියුනිකේෂන් කියන ටික. ඉතින් ඒ වගේ එක අභියෝගයක් රස්සාවට එන්නේ ඉස්සෙල්ලා ඊළඟට ඕස්ට්‍රේලියන් මෙඩිකල් කවුන්සිල් කියලා මෙහි තියෙනවා වෛද්‍ය මණ්ඩලය. ඒකේ විභාගයක් කරලා ඒක පාස් වෙලා තමයි මෙහෙට වෙන්න ඕනේ. ඒක විශේෂයෙන් ඒකේ පළවෙනි කොටස AMC part 1 කියන එක. ඒක ඇත්තටම සිද්ධාන්ත කොටසක්, එහෙම නැත්නම් තියරි කොටසක්. ඒක පාස් වෙන්න ඕනේ. ඊළඟට ඊටත් අමතරව ලොකුම අභියෝගය තමයි රැකියාවක් හොයාගන්න ඕනේ. මගේ වීඩියෝ වල එහෙම යට කට්ටිය ඉස්සර ලියලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති වෛද්‍යවරු. අපි දැන් විභාගේ පාස් වෙලා ඇප්ලිකේෂන් දානවා තාම හම්බුන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒකත් ටිකක් අභියෝගාත්මක වැඩක්. ඒ කියන්නේ රෝහල් වලට හෝ පෞද්ගලික වෛද්‍ය සායන එහෙම නැත්නම් GP ක්ලිනික් කියන ඒවාට ඇප්ලිකේෂන් දාලා ඊට පස්සේ ඒවත් එක්ක ඒගොල්ලන්ගේ ඉන්ටර්විව් එකකට මුණ දීලා ඒකෙන් තේරිලා තමයි අර එන වෛද්‍යවරු එන්නේ. එතකොට දැන් ලංකාව ඔයගොල්ලෝ කියන්නකෝ දැන් මම හිටියා කියලා කීර්ති කියලා වෛද්‍යවරයෙක් ලංකාවේ ඉන්නවා මේ දවස්වල. දැන් එයාට මේ රටේ පා වුණා මම යනවා ඕස්ට්‍රේලියාවට කියලා යනවනම් අර ටික කරන්න ඕනි. ඉංග්‍රීසි විභාගය, AMC විභාගය, රෝහලක් හරි වෛද්‍ය සායනයක් හරි ගනුදෙනු කරලා ඒගොල්ලන්ගෙන් ඔෆර් එකක් අරගෙන ඊට පස්සේ ඊළඟට වීසා එකක් ගන්න ඕනේ. උකට සෑහෙන මුදලකුත් වැය වෙනවා. ලක්ෂ ගාණක මුදලකුත් වැය වෙනවා. ඉතින් අන්න ඒ ටික පොඩි අභියෝගයක් තියෙනවා ආරම්භයේදී. හැබැයි එතනින් ඒ අභියෝගය ඉවර වෙන්නේ නැහැ. මෙහි ඇවිල්ලා වැඩ කරනකොට ඊට පස්සේ තව ගැටලු වලට අපි මුහුණ දෙන්න වෙනවා. ඒවට කියන්නේ අපි ඒවට සූදානම් වෙන්න වෙනවා. අර ටික අපි කවුරුත් කරනවා. දැනටත් ඔයගොල්ලෝ දන්නවා ඇති
ශ්‍රී ලංකාවේ ඉන්න තරුණ වෛද්‍යවරු සීමාවාසික කාලය අවසන් වුණාට පස්සේ ඒගොල්ලෝ AMC part 1 කියන එකම කරනවා. ඊට පස්සේ එංගලන්තේ විභාග තියෙනවා ඒවා කරනවා. එහෙම තමයි. ඉතින් ඒ කියන්නේ පිටරට යන්න සූදානම් වෙමින් ඉන්න කට්ටිය පිරිසක් ලංකාවේ දැනටත් ඉන්නවා. ඉතින් එතකොට අන්න එහෙම අයට තමයි ටිකෙන් ටික මේ මාර්ගයේ ගිහිල්ලා එන පාත්වේක එහෙම නැත්නම් මෙහෙට එන පාර හදාගන්න. ඊට පස්සේ එන ගැටලු ටිකක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. අපිට මුණ දෙන්න වෙයි කියලා හිතනේම අපි ශ්‍රී ලංකාවේ වැඩ කරද්දි හිතන්නේ නැති ඒවා. අනිත් එක ශ්‍රී ලංකාවේදී හෝ ඉන්දියාවේදී බංග්ලාදේශිතී වගේ රටවල මම ලාංකිකයන්ට කතා කරන්නේ ලංකාව ගැන කියන්නේ. එතකොට ඒ අයට ඒ රටේදී පුරුදු වෙච්ච ක්‍රම මේ රටට ඇවිල්ලා එහෙම පිටින්ම ඒ විදිහටම පාවිච්චි කරගෙන ඒ විදිහට වැඩ කරන්න බෑ. මොකද අපි වැඩ කරන වෛද්‍ය ක්‍රම දෙක, ඒ කියන්නේ සිස්ටම් දෙකක් නිසා ලොකු වෙනස්කම් තියෙනවා. ඉතින් ඒවට හුරු වෙන්න ගියාම එන අභියෝග තමයි ඊළඟ කාරණේ. ඒකේ තියෙන ප්‍රධානම මූලිකම කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට එනවා අපි දැකලා තියෙනවා. ඒ වගේම අනිකුත් ආසියාතික රටවල හෝ අප්‍රිකානු හෝ යුරෝපියන් හරි ඒ කොහෙන් හරි නයිට එන අභියෝග කීපයක් තියෙනවා. එකක් තමයි මේගොල්ලෝ නිතරම පික් කරන එකක් තමයි මේ එන වෛද්‍යවරයාගේ හෝ වෛද්‍යවරියගේ හෝ කොමියුනිකේෂන් ස්කිල් කියලා මේගොල්ලෝ දාන්නේ. කොමියුනිකේෂන් ස්කිල් කියලා කියන්නේ ඇත්තට මේගොල්ලෝ කතා කරන ඉංග්‍රීසි විතරක් නෙවෙයි, ලෙඩා එක්ක හරි ලෙඩාගේ පවුලේ ඇත් එක්ක හරි ඒ වගේම තමන් එක්ක වැඩ කරන අනිකුත් සේවක සේවකාවන්ගෙත් එක්ක හරි එක්ක ගනුදෙනු කරන එකේ තියෙන දුර්වලකම් හෝ ඒ වගේ අර පිළිගත්ත ක්‍රමයට මේ රටවල පිළිගත්ත ක්‍රමයට වඩා වෙනස් වීම නිසා. එකක් තමයි අනිත් අයට ඇහුම්කන් දෙන්න ඕනේ. අනිත් අයට අපි අර අනිකුත් සේවකයන්ට කියන්නේ හෙදෙදියන්ට අටෙන්ඩන්ට් වරු වගේ මෙහි ඉන්න පෝටර් වරුන් වගේ අයට ඊළඟට ක්ලරිකල් ස්ටාෆ් කියලා එහෙම නැත්නම් අපි කියන්නේ රිසෙප්ෂන් ස්ටාෆ් ඒ වගේ කට්ටිය ඊළඟට කන්සල්ටන්ට්ලා තමන්ට ඉහළින් ඉන්න ඊළඟට තමන්ට පහළින් ඉන්න කනිෂ්ඨ වෛද්‍යවරු වෛද්‍යවරියෝ වෛද්‍ය ශිෂ්‍යුන් වෛද්‍ය ශිෂ්‍යාවියන් නර්සින් කරන ශිෂ්‍යෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඒ වගේ අත් එක්ක ගනුදෙනු කරන එකේ දුර්වලකම් කතා කරන එක විතරක් නෙවෙයි ඒගොල්ලන්ට අර මම කිව්වා වගේ ඒගොල්ලන්ට අහුම්කන් දීලා ඒගොල්ලොන්ගේ යෝජනාවලට මේක මෙහෙම කරන්න හොඳයි නේද මෙයා කියලා හුව මේකට අහුම්කන් දීලා ඒ අදහස තමන් කොමඩේට් කරනවා කියලා අපි කියනවා. ඒකට සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් වැඩ කරනවා වගේ අන්න එහෙම වැඩපිළිවෙල විශේෂයෙන් ආසියාතික රටවලින් ආපු අයට අපේ රටේ වලින් ආපු සමහර වෛද්‍යවරුන්ට එහෙම කරගන්න අමාරුයි. ඒගොල්ලෝ අර පුරුදු වෙලා තියෙන ක්‍රමයක් හින්දා සමහර විට වෛද්‍යවරයා කියන දේ තමයි හරිම දේ කියලා වගේ පටන් ගත්ත තැනකින් ගියොත් එහෙම මේගොල්ලෝ අමාරු වෙටෙනවා. අන්න ඒක වෙච්ච අය ගොඩක් අය ගැන කතා වෙනවා. අපිට කියන අයත් ඉන්නවා. ඔයගොල්ලෝ අහලත් ඇති සමහරු එනවා ශ්‍රී ලංකාවට මට එහෙ එපා වුණා මම එනවා කියලා. කියන්නේ සමහරු අර වගේ ඒ වගේ ටීම් එකක් විදිහට වැඩ කරද්දී අර හැමෝම එක මට්ටමක වැඩ කරද්දී අර සර් මැඩම් කියලා එහෙම නැති තත්ත්වයක වගේ වැඩ කරද්දී යාළුවෝ වගේ එකට වෛද්‍යවරු හෙදෙදියන් අනිකුත් වෘත්තිකයන් එක ඒගොල්ලොන්ගේ අදහස් යෝජනා චෝදනා ඒවා හැම එකත් එක්කම සාකච්ඡා කරමින් සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් එහෙම වැඩ කරන්න වෙන අපි කියන්නේ වර්කින් එන්වයරන්මන්ට් එකක් වැඩ කරන පරිසරයක් තමයි මෙහි තියෙන්නේ. ඉතින් අන්න ඒකට හුරු නැති වෙලා සමහරු අභියෝග වලට මුහුණ දෙනවා. අන්න ඒක ගැන මම ඔයගොල්ලන්ට කියන්න හිතුවා. ඇත්තටම අපි මෙහෙට එනකොට අර ඒ වගේ අපි අර ලංකාව ගැන පොළොවේ පය ගහලා ඉන්නවා කියලා අන්න ඒ වගේ ඉන්න කෙනෙකුට හරි ලේසි වැඩ කරන්න. එහෙම නැති වුණාම ගොඩක් ප්‍රශ්න එනවා. ඒ කියන්නේ වැරදි අවබෝධයන් එහෙම ඇති වෙනවා. මෙයා ආඩම්බර වෙනවද? මෙයා කියන දේට අහුම්කම් දෙන්නේ නැද්ද? අනිත් අයත් එක කතා කරද්දී ප්‍රසන්න විදියට කතා කරන්නේ නැද්ද? හිනා වෙලා ඒක තමයි කියන්නේ ඔලුව පාත් කරන්නේ මේ මෝඩෙක් වගේ ඉන්න කියන එක නෙවෙයි. ඒ වුණාට අර හැමෝටම අපි කියනවා ඩියු රෙස්පෙක්ට් එක දීලා කියලා. කියන්නේ හැමෝටම ගෞරව කරමින් කොහොම ඒවා නැති බව ඔයගොල්ලෝ දන්නවා තියෙන්නේ. මම ලංකාවේ වැඩ කරද්දී එහෙම නෑනේ නේද? වෛද්‍යවරයා හරි කවුරු හරි විශේෂඥ වෛද්‍යවරයා හරි රෙජිස්ට්‍රාර්වරයා හරි කවුරු හරි කියපු දේ එහෙම නැත්තම් ටිකක් මොකක්ද අපි කියන්නේ පළපුරුද්දෙන් වැඩි අපි කියන්නේ සීනියර් ડોක්ටර්ස්ලා කියලා ඒ වගේ අය කියන ඒවා අර මේවා තමයි හරි දෙය කියලා වගේ තැනකින් වගේ යනවා වගේ ගතියක් තියෙනවනේ අපේ රටවල. ඉතින් එහෙම නෑ. මෙහි ඇත්තටම වෛද්‍ය ශිෂ්‍යෙක් වුණත් ඕගොල්ලන්ට කියන්න පුළුවන් මේ වැඩේ වැරදි නේද මේ විදිහට කරමු නේද කියලා. අන්න ඒ වගේ ඒකට ඒ වගේ ඒවාට අහුම්කම් දෙන්න හැකියාව ඔන්න ඔකට තමයි කොමියුනිකේෂන් ස්කිල් එක කියලා මේක කියන්නේ. ඒක අඩුපාඩු වෙන අය කියලා
මෙහින් සමහර විට රැකියාව ඉදිරියට මාස 3ක් හරි මාස 6ක් හරි ගිහිල්ලා එතනින් එහාට ඒක ඉස්සරහට නොයන තත්වයකට ඇති වෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. ඒක එක අභියෝගයක්. ඊළඟට අපි මේ රටවල අර මම පහුගිය වීඩියෝ එකක ඔයගොල්ලන්ට කිව්වා අපි ලෙඩ 10 දෙනෙක් 15 දෙනෙක් විතරද බලන්නේ කියලා කවුරු හරි මේ කියන්නේ වැරදි මතයක් ශ්‍රී ලංකාවේ යවලා තිබ්බා. ඒ ගැන කතා කරා. දැන් මේ මම කියන්නේ ශ්‍රී ලංකාවේ අපි ඔයගොල්ලෝ දකින්න වෛද්‍ය වෘත්තිකයට වඩා වෙනස් වෛද්‍ය වෘත්තිකයෙක් මෙහි ඉන්න ඕනේ. එහෙම කෙනෙකුට තමයි මෙහි වැඩ කරන්න පුළුවන් කියන එක. ඔයගොල්ලන්ට කියන්නේ. ඊළඟට සමාජ මාධ්‍ය භාවිතයේදීත් ඒ වගේම තමයි. දැන් සමාජ මාධ්‍යයේ වෛද්‍යවරයා කියන එක්කෙනා ඇත්තටම මේ රටවල පිළිගන්නේ එයා සමාජයේ වැදගත් චරිතයක් වැදගත් භූමිකාවක් තියෙන කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙක්ගෙන් අර සමාජ මාධ්‍යයේ අනිත් වගේ නිකන් අර පහත් මට්ටමේ හැසිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැඩි වචන ඊළඟට දැඩි මත දැඩි අදහස් දැන් මෙහි ඉන්න ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ත් ඔයගොල්ලෝ දකින්න ඇති සමහරු අනිත් අයත් එක්ක වාද විවාද කරගෙන Facebook වල එහෙම ඒවට ලියනවා නේද විශේෂයෙන්ම දේශපාලන කාරණා ආරෝමී මතු කරගෙන සහ වෘත්තීය මේ කරුණු වලට අධික කේන්තියෙන් ඒ වගේ ඒවා ඒකට මෙහෙදී බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම එකක් වෛද්‍යවරයා කියන එක එක්කෙනා ඇත්තටම සමාජයේ පිළිගත් අනතුරක් එතකොට ඒ පිළිගත් අනතුරෙන් ගෞරවාන්විත විදිහේ හැසිරීමක් බලාපොරොත්තු වෙනවා එතකොට ඉතින් අනිත් අය වගේ සමාජ මාධ්‍ය වල හැසිරෙන්න අපිට අයිතියක් නෑ වෛද්‍යවරුන්ට ඒක ගැන ඇත්තටම සොයා බැලීමක් වෛද්‍ය මණ්ඩල වලින් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වෛද්‍ය මණ්ඩලයට කවුරු හරි කියන්නත් පුළුවන් මෙයා මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ එතකොට අර විශේෂයෙන් ඔයගොල්ලෝ බලන්න දැන් මම උදාහරණ කිහිපයක් ගන්නම්. අර සංක්‍රාන්තික ලිංගිකයන් සහ ඊළඟට ඔය අපි කියන LGBT කියන කොමියුනිටි කියන අය දැන් මේ රටවල ඒක පිළිගත්ත පිරිසක් මෙහිම අයක් ඉන්නවා කියලා. ඒ අය මේ මහ පිරිසක් නෑ මේ රටේ උන්ට. යම් පිරිසක් ඉන්නවා. ඉතින් එතකොට ඒක ඒගොල්ලොන්ගේ මේ මොකක්ද ඒකට කියන්නේ ඒගොල්ලොන්ගේ මේ විදිය. එතකොට ඒක ඒගොල්ලොන්ගේ මූලික අවශ්‍යතාවයක්. ඒගොල්ලෝ ඉන්නේ මේ විදිහට. ඒක ඒ විදිහේ කණ්ඩායමක් ලෝකයේම තැන් ඉන්නවා. ලංකාවෙත් ටිකක් ඉන්නවනේ ඔය අපි කතා වුණේ පහුගිය දවස්වල රටේ. ඉතින් එතකොට ඒ වගේ අයට නිකන් අර පහත් වචන පාවිච්චි කරමින් පහත් විදියට මේ ඒකට විරුද්ධව කතා කරමින් එහෙම වෛද්‍යවරු හැසිරෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ රටවල සමාජ මාධ්‍ය. එහෙම වුණත් සමහරට අර වෛද්‍ය මණ්ඩලවල මේ ඔයගොල්ලන්ට මම වෛද්‍ය මණ්ඩලය ගැන නිතර කියනකොට ඔයගොල්ලෝ හිතන්නේ මෙහි වෛද්‍ය මණ්ඩලයට ඇත්තටම වෛද්‍යවරු හෙදියෝ සියලු වෘත්තිකයෝ සෑහෙන්න මේ ගෞරව කිරීම සහ බයක් දක්වනවා. ඒකට හේතුව ඒකට කිසියම් පැමිණිල්ලක් ගියොත් ඇත්තටම අර ගොල්ලන්ට සෑහෙන මානසික ආතතියක් ඇති වෙන තත්ත්වයක් වෘත්තිකයට. ඒ කියන්නේ වෛද්‍යවරයාට. ඒකද ශ්‍රී ලංකන් මෙඩිකල් කවුන්සිල් කියන එක වගේ මෙහි තියෙන වෛද්‍ය මණ්ඩලය. ඉතින් එතකොට ලංකාවේ වෛද්‍ය මණ්ඩලයේ ඕවා ගැන එහෙම හොයනවද නැද්ද කියලා මම දන්නේ මේ හරිනම් අර දැන් උදාහරණයක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් මම දැක්කා වෛද්‍යවරයෙක් එක වචන පාවිච්චි කරමින් කතා කරනවා. එතකොට එයා පාර්ලිමේන්තුව ඇතුලේ එහෙම කියන්න තියෙනට වෛද්‍යවරයා හැටියට ඒක කියන්න එච්චර අයිතියක් නෑ එයාට. මොකද ඒක මේ වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි. මොන ආචාර ධර්ම ගැන කතාවකට තමයි මම දැන් එන්නේ. එතකොට ඒ කියන්නේ LGBT කොමියුනිටි එක වගේ කතාවක ඒ ආචාර ධර්ම හරියට කඩ කරනවා අපි දැක්කා. විශේෂයෙන් මමත් ඔය වෛද්‍යවරුන්ගේ Facebook පේජ් වල එහෙම ඉන්නවා. ශ්‍රී ලංකාවේ තියෙන ඩොක්ටර්ස් යුනයිටඩ් වගේ පේජ් එකකින් මම දකිනවා. එතකොට එහෙම මේ මත ඉදිරිපත් කිරීම සහ විශේෂයෙන් අපි කියන විදිහට මේ අර කියන්නේ දරුණු වචන සහ ඒ කියන්නේ නොගැලපෙන වචන ඇත්තට මූර්තිකයකට නොගැලපෙන විදිහට හැසිරීම කියන එක මේ රටවල අනුමත වෙන්නේ නැහැ. එහෙම එකක් වුණොත් මේ රටවල ඇත්තටම වෛද්‍ය මණ්ඩලයට පැමිණිල්ලක් ගිහිල්ලා තමාගේ අපි අර කියන ඉන්ඩෙම්නිටි ඉන්ෂුරන්ස් කියන එකට එහෙම යන්න සිද්ධ වෙනවා. මම ඉන්ඩෙම්නිටි ඉන්ෂුරන්ස් කියන එක ගැන ඉදිරියේ කතා කරන්න. කියන්නේ මේ වෛද්‍යවරුන්ට ලොකු මේ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ වැඩ කරන්න තමාගේ අතින් මොකක් හරි ඔය වගේ වාචික මානසික කායික මොනවා හරි හානියක් රෝගියෙකුට හෝ රෝගියෙකුගේ පවුලට හෝ එහෙම නැත්නම් තවත් වෘත්තිකයෙකුට හෝ එහෙම වුණොත් එහෙම ඒවට මුහුණ දෙන්න අවශ්‍ය මොනවද ඒවට කියන්නේ මේ නීති උපදෙස් දෙන සහ ඒ වෙනුවෙන් ක්‍රියා කරන ඉන්ෂුරන්ස් එකක් තියෙනවා වෛද්‍යවරුන්ට අන්න ඒක ගැන. ඉතින් මම කතා කරේ අන්න ඒකයි. ඊළඟට
ආචාර ධර්ම ගැන ගමු තව දිගින් දිගට කතා කරන්න තියෙනවා සමාජ මාධ්‍යයේ හැසිරීම ගැන. මම ඉදිරියේදී ටිකක් කතා කරන්නම්. අද ඔන්න ඔය අභියෝග වල ටිකක් තමයි මුලින්ම මම අද කතා කරේ. ඉදිරියේ තව ඔය වගේ අභියෝග ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරමින් තව වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට නවතිනවා. සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා